අද අපි කට්ටියම හාගල කන්ද නගින්න යන්නේ. හාගල කන්දට යන්න තියෙන මේ පේන තුම්මන් හන්දියෙන් වම් පැත්තට ඇරලා තමයි යන්න තියෙන්නේ. හාගල කන්ද මුහුදු මට්ටමේ ඉඳන් අඩි 1600ත් අඩි 4500ත් අතර උස ප්‍රමාණයකින් පිටලා තියෙන්නේ. හාගල කන්ද දාලා නගින්න යද්දී අනිවාර්යෙන් පහසු ඇඳුමක් ඇඳන් යනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම හාගල ඔයාලා යද්දී අනිවාර්යෙන් සපත්තු දාගෙන යනවා නම් වඩාත් හොඳයි. මොකද බොරළු ලිස්සන මාර්ගයක් ඔස්සේ තමයි අපිට ගමන් කරන්න තියෙන්නේ. ඒ වගේම සත්තු සර්පයන්ගෙන් සිදුවන හානිය අපිට අවම කරගන්න පුළුවන් සපත්තු පැළඳීම මගින්. Foto dan lagi. පේනවා වගේම බෑම ටිකක් වැඩි. බොහොම අපහසුයෙන් තමයි උඩට යන්න තියෙන්නේ. සිරිප්පු වලට වඩා සපත්තු පැළඳීම් මගින් මේ වගේ අපහසු මාර්ගවලදී උදිතා පාසුවෙන් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම බාහිර පරිසරයෙන් අපේ කකුල් වලට සිදුවිය හැකි හානියක් තවමයි. සුන්දර තේවතු මැදින් ඉදිරියට ඇදෙමින් තමයි මේ ලස්සන ගමන යන්න තියෙන්නේ. ඒ වගේම මනරම් පිහිටමකින් යුතු කඳු පන්තිත අපිට බලා ගන්න පුළුවන්. අපිට දැන් අභියෝගාත්මක මාර්ගයකින් ඉදිරියට ගමන් කරන්න තියෙන්නේ. මෙතන දියපාරක් තියෙන්නේ. වර්ෂාව අඩු නිසා මේ කාලේ නම් වතුර ගොඩක් අඩුයි. ඒ වගේම හාගල කන්ද නගිද්දී අපිට හම්බෙන අවසාන දියපාර තමයි මෙතන තියෙන්නේ. මෙතනින් උඩට කිසිම දියපාරක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙතනින් වතුර පුරවගෙන යන්න ඕනේ. ඉතින් අපි ඒ නිසා මෙතනින් වතුරත් පුරවගෙන ටික වෙලාවක් ගිමන් හැරලා යනවා ඉස්සරහට. හරිද වතුර පුරවගමුද? අන්තිමට මේ මේක නෑ. ඒ වතුර තියෙන මොකක්ද? හරිද මේකේ පුරවම පොඩි එකේ.